ඒ වගේ ඒතර කතරගම දෙවියන්ට ගිහිල්ලා පූජා පවත්වන්නේ ඇයි අපි? ඒ පූජා පවත්වන එක තුළ ලොකු අර්ථයක් තියෙනවා. ඒක හරියට කරන්න අඩුම තරමින් ඊළඟ දවසකට. ඒ කියන්නේ බොරුවට කරන්න යන්න එපා. තොපිලට ඌමනා කරන පළතුරු වට්ටිය අරගන්න. ඒක 1000ද 5000ද දෙයියන්ට මුදල් අදාළ නැහැ. දැන් අපි පූජා වට්ටිය අරගෙන යනවා. කතරගම දෙයියන්ට අර පූජා වට්ටියේ තියෙන පළවෙනි කොටස අපි යාට දෙනවා. ඊට පස්සේ ඒ පූජා වට්ටියේ තියෙන කිසි දෙයක් අපි කන්න නරකයි. පුතාලා බලන්න මේක ඉතා මිනිස්සු බලන්න ලස්සනට හදාගත්ත විදිය. පුතාලා අලුතෙන් වාහනයක් අරගන්න. පාටියක් දාලා අල්ලපු ගෙදර එක්කෙනාට එන්න කියනවා. අල්ලපු ගෙදර එක්කෙනාට එන්න කිව්වේ නම් පුතා හරිය ගිහිල්ලා අර හොඳ කෑම් එකක් හදාගෙන අල්ලපු ගෙදර එක්කෙනාට දෙනවා. අපේ වාහනයක් අපි අරගත්ත ඒකේ සතුට තමයි අරන් ආවේ. මෙහෙම කියලා දුන්නම එයා මොකද කරන්නේ? සතුටුයි කියලා කිව්වට හිත යටින් මොකද වෙන්නේ? ඉරිසියයි. කොහොම මේක දැක්කත් ඒ කියන්නේ අර ඇත්තටම මේකට යහපතක් වෙන්න කියලා කියන්නේ මේ හදපතුලෙන් නෙවෙයි. අද තාක් වෙනකම් මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි ඇස් වහ සහ කට වහ. නිසා මිනිස්සු හදාගත්ත අර දේවත්වයෙන් දීලා ඒ මළුවේ ඉන්න නොදන්න අය ටිකට මේක කියන්නේ. පුතාලා ඕන්නම් මේක ආත්තම්ම කෙනෙකුට පුතාලා ඊළඟ දවසේ පූජා වට්ටියක් අරගෙන ගිහිල්ලා මම කියනකොට පුතාලා ඕන්නම් කරලා බලන්න වයසක ආච්චි කෙනෙකුට මේක මෙහෙම අල්ලන්න. ඇල්ලුවට පස්සේ වයසක ආච්චි අහනවා මොකද්ද පුතේ කාරණාව කියලා. ඊට පස්සේ කාරණාව අපි කියන්න ඕන මෙහෙමයි අලුතෙන් වාහනයක් ගත්තා. ඊට පස්සේ අන්නේ එයා කිසිදු හිතේ කහටක් මොකක් ගන්න නැතුව කියනවා පුතේ යහපතක් වේවා කියලා. ආන් ඒක තමයි අහන්න ඕනේ. දැන් අපි මොකද්ද කරන්නේ? අපි යනවා ගිහිල්ලා පූජා වට්ටිය ගන්නවා. පූජා වට්ටිය අපිම කනවා අපිම කාලෙනවා. ඒක වැඩක් නැහැ නේ පුතේ.